දිශෙල් ඔයාලට කීයද ආවේ උත්තරේ? 1050යි. ඈ ෂුවර්ද? 315ක් කීයද දිශෙල්? 315ක් 4500යි. 610ක් 6000යි. 4500යි 6000යි 10500යි නේද? ඈ මොකද සර් මේ 300 වැඩි කිරීම 15 කීයද? 4500යි 600 වැඩි කිරීම 10 කීයද? 6000යි 4500යි 6000යි කීයද? 10500යි. හරිනේ. 10500යි 10500න් 10ක් කියන්නේ කීයද? දස් එතන 1500 නෙමෙයි පුතේ දාන්නේ 10500න් 1500 කඩු කරන්න. එතකොට කීයද එන්නේ? 10500ක බඩුවට අපිට ඩිස්කවුන්ට් එක දෙනවා 1500. කීයද? 9000යි නේද එන්නේ? ඒ කියන්නේ සර් මේ 100ට 10 බලලා ඒන ගාන අඩු කරන්න ඕනද අරකින්? ඔව් 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 ඩිස්කවුන්ට් එක අඩු කරන්න ඕනේ. ඩිස්කවුන්ට් එක දාලා හරියන්නේ නැහැ. ඩිස්කවුන්ට් එක අඩු කරලා මම ගන්න ප්‍රයිස් එක තමයි දාන්න උතන. හරි සර්. හරි නේද පුතේ? හරි සර්. හරි. මේකේ මේ මම පොඩ්ඩක් ඔයා මේ මොකද මේක සූම් එක ගිහපිලා නිකන් පොඩ්ඩක් මාකින් එක බැලුවා. මේ මාකින් එකේ පොඩි අවුලක් තියෙනවා. හොඳේ. මේ මාකින් එකේ අවුල මොකද්ද කියලා දැන් හොයන්න වෙලාවක් නැහැ. ඔයාලට දැන් ගන්න හදපු දේ මම කියලා දුන්නා. මාකින් එකේ පොඩි අවුලක් තියෙනවා. මාකින් එකෙන් ඒක උත්තර බලන්න යන්න එපා පුතේ. හොඳේ. හරි සර්. හරි. හරි. දැන් ඔයාලට මේක තේරෙනවනේ. දැන් මේක ගාන ලියා ගන්න ඕනේ නැහැ. ගානේ ෆොටෝ එකක් දාගන්න. හරි. ඒ කරලා මේ ටික එකතුව පුතේ පල්ලෙහාට ගන්න ඕනේ. ඒ කියන්නේ 8170 වයිනේ කලින් දුමින්දකින් සුසන්තකින් 9000යි 8170යි 9000යි කීයද කියන්නකෝ 16170යි නේද එන්නේ හරිද ඔව්. නෑ නෑ 9යි 17යි නේ 17යි 170 ඔයා මේක ආයි පාරක් හදන්න ගෙදරදී 17යි 170යි එන්නේ ඒ කරලා ඉවර වෙලා ගැනුම් ඔයාලට ඩබල් එන්ට්‍රි කියන්න පුළුවන්ද ගැනුම් කියන්නේ මොකද්ද අපිට ආදායමක්ද වියදමක්ද ගැනුම් කියලා කියන්නේ ගන්න බඩු ගන්නවා කියන අපිට ආදායමක්ද වියදමක්ද ආදාය බඩු ගන්නවා කියන්නේ අපි විකුණනවා කියන්නේ ආදායම් ගන්නවා කියන්නේ වියදමක් හොඳේ ලාච්චුවෙන් සල්ලි යනවනේ හරිද ගන්නවා වියදමක්. ඔව් ඒ බඩු ගද්දි අපේ ලාච්චුවෙන් සල්ලි යනවනේ ස්පර්ස් එකෙන් සල්ලි යනවනේ හරි නේද හරි. අය කළා වියදම් වැඩිවීම හරද බැරද වියදම් වැඩි වීම ඒක කළා එහෙනම් ඔයා මේ හද්දා මේ මුළු එකතුව මෙතන පල්ලෙහාට අරගෙන ඒ මුළු එකතුව ඉස්සරහින් වරහනක් දාන්න. ඒ කියන්නේ දැන් මට මේක හරියට ලිව්වොත් මේ සැපයුම් කරු කියන දැන් වටිනාකම තීරුවේ මෙහෙම 17170 පහලට අරගෙන සැපයුම් කරු කියන තීරුවේ 17170ට කෙලින් ලියන්න ගැනුම් ගිනුමට හර කරන ලදී. මොකද්ද ලියන්නේ? ගැනුම් ගිනුමට හර කරන ලදී. හරිද? කොච්චරයි ගාන ඉවරයි. තේරුණාද? ඔව් සර් තේරෙනවා. පොඩි සාරාංශයක් කියන්න මට ඔයා. සර් මෙහෙමයි මේක දාන්නේ කියලා. සර් දැන් මේක දැන් ගැනුම් ගිණුමට හර කරා කියලා ලියන්නේ මේ ඒ කියන්නේ දිනය ගැනුම් ඉන්වොයිසි සැපයුම් කර ඔය ටිකෙන් මොකේද? ඉන්නේ සැපියුම් කරු කියන තීරුව. ඉන්න මම අර මාකින් එක පේනවා වෙන. වෙයිට්. ආමෙදි. දැන් මෙතන මේගොල්ලෝගේ මේ එකතුවේ පොඩි අවුලක් තියෙනවා. හරිද? ඒක හිතන්න එපා. ලියන්නේ මෙතන මේ ගැනුම් ගිණුමට හර කළා. දැක්කද? ඔව් සර්. දැන් හරි නේද? මේගොල්ලෝගේ මේ හරි. එකතුවේ පොඩි අවුලක් තියෙන එක වා හිතන්න යන්න එපා. හරි? රයිට්. දැන් හරි දැන් මං හිතන්නේ ප්‍රශ්න ඔක්කොම ටික වාට තේරුණාද? තව මොකක් හරි ගැටලුවක් තියෙනවද කිය? තේරුණා සර්. නියමයි. හොඳයි. ඊගාවට ඩිෂෙල් අපි තව එක ගානක් කරමු. තව මොකද්ද අපි කරන්නේ? දිශෙල්ට තනි පුද්ගල ව්‍යාපාර ගාන රෝල් කරගන්න පුළුවන් ආදායම් ප්‍රකාශනයේ මූලධන ප්‍රකාශය රෝල් කරන්න පුළුවන්ද බැරිද? හ්ම්?
මෙන්න මෙහෙම ප්‍රකාශනයක් ඕල් කරගන්න පුළුවන් ද ඩිෂෙල්ට පුළු තාම බැරිද කොහොමද? මූල තත්ත්ව ප්‍රකාශනයක් චුට්ටක් පුළුවන්. ආදායම් ප්‍රකාශනේ. ලාබාලාභ ප්‍රකාශන ඔව් ලාබලා ප්‍රකාශනේ. ඒකත් පුළුවන්. සාමාන්‍ය විකුණුම් පිරිවැය හැදෙන්නේ ආරම්භක තොගය එකතු කරලා ගැනුම් අඩු කරලා එහෙම දාගන්න පුළුවන් ද ඔයාලට සාමාන්‍ය? ඔව් සර්. එහෙනම් අපිට මං හිතන්නේ ඔයාලට ගැළපෙන ටික කියලා දුන්නොත් ඔයාලට තේරෙයි. මේව ගානක් දුන්නොත් ඔයාලට ගැළපෙන ටික දාලා ගාන හදාගන්න තේරෙනවද නැද්ද? චුට්ටක් තේරෙනවා. හරි චුට්ටක් තේරෙනවා නම් හරි චුට්ටයි තමයි තේරුම් ගන්න ඕනේ. ඒකට මට ඔයාලට කියලා දෙන්න පුළුවන්. ඔයා මේකේ වීඩියෝස් බැලුවද කොහොමද නැද්ද තාම? හද නැත්නම් බැලුවා තේරුන්නේ නැද්ද? ඒ ටික බලන්න බැරි වුණා සර්. එහෙනම් ඒ ටිකත් බලන්න. දැන් මං හිතන්නේ මේ ටර්ම් එකට තනිපුද්ගල ව්‍යාපාර ලොකු ගාණක් එනවද? සෙකන්ඩ් ටර්ම් එකට ඔයගොල්ලෝ ඉස්කෝලෙන් දෙන එකේ? ලාබාලාභ ප්‍රකාශනයක්ද? ඔව්. ඔව් සර්. හරි. රයිට් නෑ ඔකට පළාත් පේපර් එක එන්නේ නේද? රයිට් රයිට් හරි. අපි එහෙනම් හදමු. හරි. ඔන්න මං එහෙනම් පොඩ්ඩක් මේක කියලා දෙන්නම් ඔයාලට. ඔයාලට මේ මේ ගැළපිලි දානවට තමයි ඇවිල්ලා ඩිෂෙල් වැඩිම ලකුණු ප්‍රමාණයක් හම්බෙන්නේ. ඔයා මට ඔක්කොම කලින් කියන්නකෝ හෙට පේපර් එකට ඔයා මේ ගාන හදනවද? හදනවා නම් මං කියලා දෙන්න. මේ හෙට ගැළපිලි නෙමෙයි සර් බදාදා. ඔව් බදාදත් පේපර් එකට ඔයා මේ ගාන හදනවද? හදනවා නම් ඔව් සර්. මට මේ හදන එච්චරයි. හදමු එහෙනම්. හරි. ඩිෂෙල්ට මම මේ ගානේ මේ ගැළපිලි ටික ඩිෂෙල් ඔයා ගාව ෆෝන් එකකින් ඔයා ලොග් වෙලා ඉන්නේ නේද? ආගා ඩිවයිස් දෙකක් නෑ නේ ෆෝන් එකෙන් මේ ගානේ ෆොටෝ එකක් පොඩ්ඩක් පැත්තකින් තියාගෙන දැන් ලින්ක් ලොග් වෙලා ඉන්න එකට අතරේක හා සර්. තියෙද ෆෝන් දෙකක් මොකක් කර තියෙද ගාන ඔව් එකකින් තියෙනවා සර්. බලාගෙන වීඩියෝ එක තව එකකින් බලාගෙන ඔව් පුළුවන් සර්. එහෙනම් දිශෙල් මේක ටක් කරලා ෆොටෝ එකක් ගහගන්න අමතර තොරතුරු කියලා තියෙන ඒක විතරක් ගහගත්තාම ඇති හා සර්. අමතර තොරතුරු කියන එක SS එකක් ගහගන්න ටක් කරලා මම තාම zoom කරන්නම් ඕනම් මේක හරි දිශෙල්ගේ කොහෙද ඉස්කෝලේ මං මේ කොන්නට්ටෝ ෆවලේඩිය වික්ටරිස් මොරටුව. මොරටුවේ නේ සර්. හරිද හරි සර්. හරිද රයිට් එන්න මං ඔන්න එන්න මාත් ෆොටෝ එකක් ගහගන්න හරි රයිට් ඒ කරලා ඔන්න මං කෙලින්ම එනවා මේකේ මාකි ස්කීම් එකට වෙන්න අද ඔයාලට මාකි ස්කීම් එක දාන විදිය කියන්න හරි ම්ම්. මේ තියෙන ඩිෂෙල් අපේ ලාභාලාභ ප්‍රකාශනය ඒකේ විකුණුම් තියෙනවා පොඩ මාත් එක්ක බලමු විකුණුම් තියෙනවා ඊට පස්සේ විකුණුම් පිරිවැය තියෙනවා ඩිෂෙල් විකුණුම් පිරිවැය හැදෙන්නේ කොහොමද ඩිෂෙල් කියන මෙතන පල්ලෙහා තියෙන දෙක සර්. විකුණුම් පිරිවැය හැදෙන්නේ කොහොමද අපිට ආරම්භක තොගයි ඔගේ එකතු කරනවා යාට කාවද ගැනුම් ගැනුම් ගෙනීමේ ගෙනීමේ කුලිය කුලී තිබ්බොත් ඒකවත් එකතු කරනවා අඩු කරනවා කාවද අවස් සන්තොගේ හරිනේ ඊට පස්සේ විකුණුම් පිරිවැය ටික හොයාගත්තයින් පස්සේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරායින් පස්සේ උත්තර එනවා කාවද අපිට දල ලාභය නේද එන්නේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු අලලා කරා අන්න right මෙතන දල ලාභය කියලා මේගොල්ලෝ ලියලා නැහැ දල ලාභය එනවා දල ලාභයට අපි එකතු කරනවා කාවද වෙනත් ආදායම් නේ එතකොට වෙනත් ආදායම් ටික එකතු කරලා අඩු කරනවා වියදම් මොනවද කියන්නේ බෙදා හැරීමේ වියදම් දල ලාභයට වෙනත් ආදායම් එකතු කරලා අඩු කරන වියදම් මොනවද බෙදා හැරීමේ වියදම් ඊට පස්සේ පරිපාලන වියදම් මූල්‍ය මූල්‍ය වියදම් වියදම් ඊට පස්සේ ඒ ටික අඩු කරලා ඊට පස්සේ මොන ලාභයද අපිට එන්නේ
සුද්ධලාභේන. හරිනේ මෙයා සුද්ධලාභේන. හරිද දිශලට තේරුණාද? හරි සර්. සර් දැන් හැම මේ දැන් ওই වගේ ගානක් આવොත් හැම එකේම දැන් ඕව අපිට ලියන්න එපේ ඔය වගේ වෙනත් ආදායම් පරිපාලන වියදම් ඔය හැම එකේම ඔය ස්ට්‍රක්චර් එකට දෙන්නේ. ඔව් ලියන්න ඕනේ මෙව්ව ලියන්නේ නැහැ. අපි දැන් ගාන හදද්දී අපි ලියන්න ඕනේ මම මේ තරු දාන්න ටික. හොඳේ. මෙයා ලියනවා විකුණුම් පිරිවැය ලියනවා මේ ආරම්භකතෝගය ගැනුම් ගෙනීමේ කුලි තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. එතකොට රූලක් තියන්න. අවසන් තොගය අනිවාර්යෙන් ලියනවා. මං කියන්නේ ස්ට්‍රක්චර් එක. වෙනත් ආදායම් ලියනවා. රූල් දෙකක් විතර තියෙනවා. ආයි බෙදා හැරීමේ වියදම් ලියනවා. රූල් හතරක් විතර තියෙනවා. පරිපාලන වියදම් ලියනවා. රූල් හතරක් විතර තියෙනවා. මූල්‍ය වියදම් ලියනවා. රූල් දෙකක් විතර තියෙන එච්චරයි. මේ මෙව්ව ලියන්න යන්නේ නැහැ. මෙව්ව ගානේ තිබ්බොත් තමයි දාන්නේ. පැහැදිලිද? මම මේ ගානේ එව්ව ලියන්න යන්නේ නැහැ. මං කියන එක තේරුණාද? මේ වියදම් කියලා මේක නෙමෙයි. ඒ කියන්නේ අපි දැන් ගාන ගත්තු ගමන් දිශේ ගාන රෝල් කරනවානේ. ගාන රෝල් කරද්දි මම අර ඩොට් දාලා තියෙන ඒ ටික තමයි ලියන්නේ. ස්ට්‍රක්චර් එක කියන්නේ ඒකට. ඊට පස්සේ ගානේ දැන් හිතන්නකො බොල් ණය තිබ්බොත් බොල් ණය තියෙන කියලා මෙතන හැරීම විදම්මන්න දානවා. එතකන් අපි රූල් හතරක ස්පේස් එකක් විතරයි තියන්නේ. තේරුණාද? ඔව් සර්. නැද්ද තේරුණාද? කියන මම කියලා දෙන්න. තේරුණා සර්. හරි. ඊට පස්සේ ඩිෂෙල් මූලගත ප්‍රකාශය ආකෘතිය කියන කොටක් ගන්නවා. වත්කම් කොටස් දෙකයි ජංගම නොවන වත්කම් ජංගම වත්කම්. හරිනේ. වගකීම් කොටස් දෙකයි ජංගම වගකීම් ජංගම නොවන වගකීම්. හරිනේ. ඊට පස්සේ හිමිකම් තියෙනවා. හිමිකම් වලට කාව දෙන්නේ? ප්‍රාග්ධනීය තියෙනවා. ප්‍රාග්ධනීයට එකතු කරනවා ශුද්ධ ලාභය මේ. හිමිකම් වල උඩ තියෙනවා ජංගම නොවන වත්කම් ජංගම වත්කම් යට තියෙනවා ජංගම නොවන වගකීම් ජංගම වගකීම් යට තියෙනවා හිමිකමුයි ශුද්ධ ලාභය. ප්‍රාග්ධනීය ශුද්ධ ලාභය. හරිද? හරි හරිද? සර්. right. ඊට පස්සේ මේ පැත්තට තීරු තුනක් තියෙනවා. මේ තියෙන පිරිවැය. පිරිවැය කියන්නේ ඒවා නිකන් මෙහෙම හිතා ගන්නකො. අදාළ වත්කම ගත්තු දවසේ අගය. ගත්තු දවසේ අගය. ගත්තු දවසේ අගය තමයි පිරිවැය කියන්නේ. හරිද? ෂය කියන්නේ ගෙවෙනවා. ගෙවිච්ච ගාන, ගෙවීම. ධාරණාගය කියන්නේ අද වටිනාකම. අද වටිනාකම කියලා මතක තියාගන්න. මොකද්ද පිරිවැය කියන්නේ විශේෂයෙන්? ගත්තු දවසේ අගය. ෂය කියන්නේ ගෙවිච්ච ටික. ධාරණ වටිනාකම කියන්නේ මොකද්ද? අද වටිනාකම. තේරුණාද? ලියා ගන්න ටක් ගාලා නෝට් එක දාගන්න ඈ හනිකට. ලියා ගන්න ඕනේද? ඔව් සර්. ටක් ගාලා ලියාගෙන මට කියන්නේ ඉවරයි සර් කියලා. පිරිවැය කියන්නේ ගත්තු දවසේ වටිනාකම. සමුච්චිත ෂය කියන්නේ ගෙවිලා තියෙන ටික. ධාරණාගය කියන්නේ අද වටිනාකම. හරි සර්. right හරි. දැන් ඔන්න ඩිෂිල් මම මේ ගාන හදන්න ආට පොඩි කෙටි ක්‍රමයක් කියන්නේ. හරිද? හොඳට මතක තියාගන්න. ඩිෂෙල් මේ තනි පුද්ගල ව්‍යාපාර ගාණක් දුන්නාම ඔයා මතක තියාගන්න ගැළපිල්ලක් අනිවාර්යෙන් තැන් දෙකකට යනවා. මොකද්ද මං කිව්වේ? ගැළපිල්ලක් අනිවාර්යෙන් තැන් දෙකකට යනවා. මොකද්ද යන්න ඕනේ තැන් දෙක? එකක් තමයි ලාලා ලාභාලාභ ප්‍රකාශනය අනිත් එක තමයි මූල තත්ත්ව ප්‍රකාශනය. ඒ කියන්නේ ගැළපිල්ලක් අනිවාර්යෙන් තැන් දෙකකට යන්න ඕනි. තැන් දෙක තමයි ලාභාලාභ ප්‍රකාශනය මූල තත්ත්ව ප්‍රකාශනය. මොකක්ද ඩිෂෙල් මං කිව්වේ කියන කීප එකයි පාර? ලාභලාභ ප්‍රකාශනයටයි මූලදත්ත ප්‍රකාශනයටයි ගැළපිල්ලක් අනිවාර්යෙන් යනවා. තැන් දෙකකට යන්න ඕනේ. යනවා. තේරුණාද? හරි. දැන් ඔන්න පළවෙනි ගැළපිල්ල කියන්නේ ඩිෂිල්. කො අනිකට කිය. පළවෙනි ගැළපිල්ල මයික් එක මියුට් කරලා
ඉඩම් ගොඩනැගිලි. නෑ. මොකද්ද ගැළපිල්ල කිව්වේ නෑනේ. පළවෙනි ගැළපිල්ල මොකක්ද? ආ ගැලපි 2022 12/31 දිනට ඉතිරි තොගේ පිරිවැය 50,000ක්. එහෙනම් ගැළපිල්ලක් තැන් දෙකකට යන්න ඕනේ මං කියලා කිව්වනේ. ලාබාලා ප්‍රකාශනයේටයි මූලත ප්‍රකාශයට. හරි. ඔන්න දැන් මම මේ කියන එක හොඳට සංයමයෙන් අහන් ඉන්න ඈ. ඔය කියන්නේ ඩිෂෙල් ආරම්භක තොගේද අවසාන තොගේද? ම්, අවසාන. අවසාන තොගේනේ ඩිෂෙල් 12/31 කියන්නේ දෙසැම්බර් 31 නේ. එතකොට අවසන් තොගය කියන්නේ ඩිෂෙල් අපිට මොකද්ද? වත්කමක්ද වගකීමක්ද? අවසන් තොගේ ගන්නේ අපි ගාව තියෙන තොග ටික අපිට මොකක්ද? නිකන් හිතන්න තොගේ මොකක්ද අපිට? අපි ගාව තියෙන තොගේ මොකක්ද? වත්කම. වත්කමක්. එහෙනම් ඩිෂෙල් අවසන් තොගය කියන්නේ ඒ කියන්නේ තොගය කියන්නේ මට කියන්නේ තොගය කියන්නේ අද අරගෙන හෙට විකුණනවද නැත්නම් ලබන සතියේ විකුණනවද එහෙම නැත්නම් අවුරුදු ගාණක් අපි ගාව පල්ලෙවි තියනවද? විකුණන. අර විකුණන. එහෙනම් ඩිෂෙල් දැන් මට ඔයා කියන්න ඉක්මනට විකුණනවනේ. එහෙනම් ජංගමද ජංගම නෝනද? ජංගම නෝන. ජංගම නෝන කියන්නේ මොකද්ද? අවුරුද්දට වඩා වැඩි කාලයක් අපි ගාව තියෙනවා. ජංගම කියන්නේ අවුරුද්දට වඩා අඩු කාලයක් අපි ගාව තියෙනවා. ඒතර දැන් තොගේ අපිට ගාව අවුරුද්දට වඩා වැඩි කාලයක් තියෙනවද අවුරුද්දට වඩා අඩු කාලයක් තියෙනවද? ජංගම වත්කම් අවුරුද්දට එහෙනම් වඩා අඩු කාලයක්. අන්න රයිට්. එහෙනම් ඔයා දන්නවා එහෙනම් තොගේ කියන්නේ මට අවසන් තොගේ කියන්නේ ජංගම වත්කම්ය. එහෙනම් ජංගම වත්කම් තියෙන්නේ කොහෙද? මූලදත්ත ප්‍රකාශයේ. එහෙනම් මේක මූලදත්ත ප්‍රකාශයේ ජංගම වත්කම් වලට එනවා. අපි ජංගම වත්කම් වල උඩින්ම අපි සාමාන්‍යයෙන් ලියනවා අවසන් තොගේ කීයද? 50000යි. දැක්කද? හරිද? ඔස්. එතකොට දැන් ගැළපිල්ලක් දැන් කීයකට යන්න ඕනද? මූලදත්ත ප්‍රකාශයට යන්නත් ඕනේ. ඔන්න එතනට ගියා. ඊගාට කොහටද යන්න ඕනේ? ආදායම් ප්‍රකාශයටත් යන්න එපා. ඩිෂෙල් ඔයා කල්පනා කරන්න හොඳට ආදායම් ප්‍රකාශයේ එක තැනක අවසන් තොගේ කියලා තැනක් තිබ්බා. ඒ කොතනද මතකද? ම්, බලන්න මේක දිහා බලලා පේන්න. ආට පේනවද? බලන්න විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැයට මුලින්ම තියෙන්නේ ආරම්භක තොගේ. යටින් කොතනද තියෙන්නේ? මේ දැක්කද අවසන් තොගේ කියලා එකක් තියෙනවා. ඔස්. අන්න දැක්ක. ඔන්න එතනට ගිහින් දැම්මා. උච්චරයි ඩිෂෙල් තියෙන්නේ. පට්ට ලේසියිනේ. එහෙනම් අවසන් තොග ගැලපිල්ල කොතනටද යන්නේ? ආදායම් ප්‍රකාශනයේටයි මූලදත්ත ප්‍රකාශයටයි අනිවාර්යයෙන්ම යන්න ඕනි. මූලදත්ත ප්‍රකාශයේ කොතනටද යන්නේ? මූලදත්ත ප්‍රකාශයේ යන්නේ ජංගම වත්කම් වලට උඩින්ම ගිහිල්ලා ලියනවා අවසන් තොගයේ කියලා. ආයෙ ගිහිල්ලා ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය හදන තැන අවසන් තොගය කියලා යටින්ම ගිහින් දානවා 50000යි කියලා. ඔච්චරයි. ලකුණු කීයක් හම්බුණාද? මෙතෙන්ට දානවට ලකුණු භාගයයි මෙතෙන්ට දානවට ලකුණු භාගයයි ලකුණක් හම්බෙලා ඉවරයි. අමාරුද? නැස. එහෙනම් මට කියන්න. තනි පුද්ගල ව්‍යාපාර ගානක අවසන් තොගේ කොතනට දාන්නේ කියන ටක් ගාලා කියන්න. මූලදත්ත ප්‍රකාශනයේ ජංගම ගිණුමට යටින් ජංගම වත්කම් වලට යටින්ම එහෙම ජංගම කියන්න. හරි. ජංගම වත්කම් වලට යටින් ඊට පස්සේ ලාබාලාභ ප්‍රකාශනයේ විකුණුම් විකුණුම් වලින් පිරිවැය. අන්තිමට විකුණුම් විකුණුම් පිරිවැයේ පිරිවැය. අන්තිමට. ටක් ගාලා නෝට් එකක් දාගන්න. ටක් ගාලා නෝට් එකක් දාගන්න. ටක් ගාලා නෝට් එකක් දාන්න. අවසන් තොග ගැලපිල්ල මෙන්න මේ තැන් දෙකට යනවා කියන ටක් ගාලා නෝට් එකක් දාන්න. ඔයාගේ වචනේ ලියන්න. මම ලියන්න ඕනේ නැහැ.
හරි සර්. හරි. හරි. ඒක ඉවරයි නේද එහෙනම්? අපි දෙවෙනි ගැලපිල්ල බලමුද? ඔව් අර සර්. මේකෙන් යන්න මම පොවෙන්න මගේ මේක දිහා බලන් ඉන්න. right. දෙවෙනි ගැලපිල්ල බලන්න මොකක්ද ඩිෂල් තියෙන්නේ කියලා. දෙවෙනි ගැලපිල්ල කියනවා ජංගම නොවනවත්කම් සරල මාර්ග ක්‍රමයේ 10 ගානේ ෂෙයා කරන්න ඕන කියලා. දැක්කද? ඔව් සර්. හරි. දැන් ශේෂ පිරික්සුම තියෙන්නේ මෙන්න මේකට කියනම ශේෂ පිරික්සුම. මේක දිහා බලාගෙන ජංගම නොවනවත්කම් වාට මොනවද පේන්නේ බලන්නකෝ. ජංගම නොවනවත්කම් ඉඩම් ජංගම නොවන කියන්නේ අවුරුද්දට වඩා වැඩි කාලයක් තියෙනවද අවුරුද්දට වඩා අඩු කාලයක් තියෙන ඒවටද? අවුරුද්දකට වැඩි කාලයක්. එහෙනම් ඉඩම් අවුරුද්දට වඩා වැඩි කාලයක් තියෙනවා නේද? ඔව් සර්. යන්ත්‍ර සූත්‍ර අවුරුද්දට වඩා වැඩි කාලයක් තියෙනවා. ඒ දෙකම තියෙන මොන අගයටද? පිරිවැය අගයට. දැක්කද? ඔව් සර්. එතකොට ජංගම නුවණවත්කම් සම්බන්ධයෙන් තොරතුරු තියෙන ලාභාලාභ ප්‍රකාශනයේද මූලදත්ත ප්‍රකාශනයේද? මොකද්ද සර්? ජංගම නුවණවත්කම් තියෙන ලාභාලාභ ප්‍රකාශනයේද මූලදත්ත ප්‍රකාශනයේද? මූලදර්ශක ප්‍රකාශ. ආන්න රයිට්. ඉඩම් හා ගොඩනැගිලි කියලා ඔයාලට මතකද මූලදත්ත ප්‍රකාශනයේ පිරිවැය තීරු තුන මේ මූලදත්ත ප්‍රකාශනයේ තීරු තුනක් තිබ්බ මතකද? ඔව් සර්. ආ. ඒ තීරු තුනෙන් පළවෙනි තීරුව මතකද ඔයාලට? මේ මෙහෙම තීරු තුනක් තිබ්බේ. මතකද පළවෙනි? පිරිවැය. පළවෙනි තීරුව පිරිවැය. දෙවෙනි තීරුව සමුච්චිත ෂය. තුන්වෙනි සර්. තීරුව ධාරණාගේ. හරි නේද? අපේ ඔයා කරන්න තියෙන මෙච්චරයි ජංගම නොවනවත්කමේ නම ලිව්ව මෙතනින් ඉඩම් කියලා. පිරිවැය තීරුවට කියලා මෙතන තියෙන මේ ලක්ෂයට ගිහින් දැම්මා. පැහැදිලිද? ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර කියලා ලිව්වා. යන්ත්‍ර සූත්‍ර වල පිරිවැය කීයක් තියෙනවද? පිරිවැය තීරුවේ ලක්ෂ 5යි කියලා දැම්මා. ඕක කරන්න අමාරුද? නෑනේ ලේසියිනේ. ඔව් සර්. ඊට පස්සේ ඔයා බලන්න මේ යටින් තියෙනවා ෂය වෙන් කිරීම කියලා එකක්. හරිද? ඉඩම් හා ගොඩනැගිලි ෂය වෙන් කිරීම කීයක් තියෙනවද? මෙතන කීයද තියෙන්නේ මට මතක නැහැ. 1,60,000 1,80,000 තියෙන්නේ. 1,60,000. 60,000 තියෙන ලක්ෂ 1,60,000 හරිද? අන්න ඒ ෂය වෙන් කිරීම ටික තියෙනවා ඩිෂෙල්. අන්න ඒ ටික මතක තියාගන්න මම මේ කියන සිංහල ඒ විදිහටම කරන්නේ. ඉඩම් ෂය වෙන් කිරීම වල තියෙනවානේ ඉඩම් හා ගොඩනැගිලි වල කීයක් තියෙනවද ෂය වෙන් කිරීම? 1,60,000ක් තියෙනවානේ. ආන්ගේ 1,60,000 ඩිෂෙල් මතක තියාගන්න ලියන්න ඕනේ පැන්සලෙන්. හොඳේ. පැන්සලෙන් ලියන්නේ ඇයි? පස්සේ මකන්න ඕන නිසානේ. අන්න 1,60,000 පැන්සලෙන් ලියන්න. හරිද? වරහනක් දාන්න. ඊගාවට යන්ත්‍ර සූත්‍රවල කීයක් තියෙනවද? 50,000ක් තියෙනවානේ. ඒකත් ලියන්නේ ඩිෂෙල් පැන්සලෙන්. ලියලා මොකද කරන්නේ? වරහනක් දානවා. වරහන් කියන්නේ අඩු කරනවා කියන්නේ. ඩිෂෙල්ට දැන් ඒ කරපු දෙක ගන්න මහ ලොකු අමාරුවක් තියනවද නෑ නේද? නෑ සර්. ආන්න රයි. මොකද්ද කරේ? පිරිවැය ටික පිරිවැය තීරුවේ දාගත්තා. ඒගොල්ලොන්ට අදාළ ෂේ ටික ෂේ තීරුවේ පැන්සලෙන් ලිව්වා. ඕන් ඔච්චරයි. කරලා ඔන්න දැන් තමයි අපි ගැලපිල්ලට එන්නේ. දිශෙල් දැම්මට කියන්න ගැලපිල්ලක් දැන් කීයකට යන්න ඕනද? ආදායම් ප්‍රකාශනයේට ලාභාලාභ ප්‍රකාශනයට යන්න ඕනි. මූල තත්ත්ව ප්‍රකාශනයට යන්න ඕනි. දිශෙල් එක පිළිගන්නවනේ දැන් දෙකට යන්න ඕනි කියලා. ඔව් සර්. දැන් බලන්න ඩිෂෙල් මේක කියනවා ජංගම නොවනවත්කම් සරල මාර්ග ක්‍රමයට 110 ගානේ ෂෙයා කරන්න කියලා. පිරිවැයෙන් 10ක් තමයි ගන්න ඕනේ. දැන් බලන්න. දැන් ඔන්න අපි ඉඩම් හා ගොඩනැගිලි ෂෙයා කරනවා. ඩිෂෙල් ඉඩම් හා ගොඩනැගිලි ෂෙයා කියන්නේ අපිට වියදමක් නේ මොන වියදම්ද? පරිපාලන වියදම්ද, බෙදා හැරීමේ වියදම්ද, මූල්‍ය වියදම්ද? මුල්ල වෙන. නෑ. හිතන්න පරිපාලන ඉඩම් ඔය ගොඩනැගිලි අනම්මනම් ඉඩම් කියන දේවල් අපි ඇවිල්ලා ඩිෂෙල් පරිපාලන කටයුතු වලට පාවිච්චි කරන්නේ. ගොඩනැගිල්ලක් කියන එක පරිපාලන කටයුතු වලට ඔෆිස් එකනේ. එතකොට ඩිෂෙල් අපි ඒව දාන්නේ පරිපාලන වියදම් වලට. තේරුණාද? තේරුණා සර්. එහෙනම් ඉඩම් මා ගොඩනැගිලි ෂෙය දාන්නේ ඩිෂෙල් පරිපාලන වියදම් වලට. ඒක හොයාගන්නේ මෙහෙමයි. ඉඩම් හා ගොඩනැගිලි වල පිරිවැය ලක්ෂ 8යිනේ. ඒ පිරිවැය ලක්ෂ 8ට 110ක්. ලක්ෂ 8න් 110ක් කියන්නේ කිව්ද 80000යිනේ. රයිට්. 80000 ගිහිල්ලා මොකද කරන්නේ? ඔයා ලාභාලාභ ප්‍රකාශනයේ පරිපාලන වියදම් වලට 80000යි කියලා දානවා. ඔන්න දැක්කද ගැලපිල්ල කරපු විදිය? ඉස්සෙල්ලාම පිරිවැය ටිකයි සමුච්චිත ෂෙය ටිකයි පෑනනුයි පැන්සෙනුයි ලිව්වා. ලියලා ඔන්න ෂෙය කරනවා ඉඩම් හා ගොඩනැගිලි දැනුයි ගැලපිල්ලට එන්නේ ලක්ෂ 8න් 110ක් කියන්නේ 80000යි.
ඒ 80,000 ගිහිල්ලා කොහෙද පරිපාලන වියදම් වල දානවා. ඒ කියන්නේ ලාභාලාභ ප්‍රකාශනයට ගියා. ඔයා දන්නවා ගැළපිල්ලක් එක තැනකට නෙමෙයි තැන් දෙකකට යන්න ඕනි කියලා. ලාභාලාභ ප්‍රකාශනයට පරිපාලන වියදම් 80,000යි කියලා දාලා මූලදත්ත ප්‍රකාශයේ ඔයා සමුච්චිත ෂෙයා වල ලිව්ව නේද 1,60,000යි කියලා. අන්න එතනට උඩින් ඒ කියන්නේ මීට කලින් ෂෙයා කරලා තිනවා කීයද ගොඩනැගිලි 1,60,000යි. එතන උඩින් පැන්සලෙන් ආයිමත් පාරක් ලියනවා 1,60,000ට එකතු කරනවා තව කීයද? 80,000ක්. පැහැදිලිද මං කියපු සිංහල තේරුණාද? 80,000ක් ක්ෂය වුණා. ඒ ෂය 80,000ක් ගිහිලා දානවා පරිපාලන වියදම් වලට ලාභාලාභ ප්‍රකාශනේ හරි. ඊට පස්සේ මූලදත්ත ප්‍රකාශනයේ අර සමුච්චිත ෂය අපිට 1,60,000ක් තිබ්බේ. එතනට උඩින් එතනට තව 1,60,000ට අපි තව 80,000ක් එකතු කරනවා. දිශේට කියනක තේරුණාද නැද්ද? අයිසේ 80,000 එකතු කරේ. ඒක හිතන්න යන්න එපා. ඒක හිතන්න යන්න එපා. 80,000 එකතු කරේ කියන මට පැහැදිලි කරන්න පුළුවන්. පැහැදිලි කිරීමක් කරොත් එහෙම මෙච්චරයි. දැන් මේ 1,60,000 කියන්නේ ඇවිල්ලා ඩිෂෙල් මීට කලින් අවුරුදු වල ෂේ වෙච්ච ඒවා. ෂේ වෙච්ච කියන්නේ මීට කලින් අවුරුදු වල මේ එක ගෙවිලා ෂේ වෙලා ඉතුරු වෙච්ච ඒවා. දැන් මේ අවුරුද්දේ මේක කොච්චරක් ගෙවිලා තියෙනවද? මීට කලින් අවුරුද්දේ 1,60,000ක් ගෙවිලා තියෙනවා. මේ අවුරුද්දට අදාළව කීයක් ගෙවෙනවද? 80,000ක් ගෙවෙනවනේ. එතකොට දැන් ඔක්කොම එතකොට මේ අවුරුද්ද අවසානයේදී ඔක්කොම කීයක් ගෙවිලාද? 1,60,000යි 80,000යි 2,40,000ක් මේ අවුරුද්ද අවසානයේදී ඔක්කොම ගෙවිලා තියෙනවා. දැන් තේරෙනවද ඇයි එකතු කරේ කියන්නේ? ඔව් සර්. ඒත් නැත්නම් ආයෙ කියලා දෙන්නම්. කිසි ගැටලුවක් නෑ ආයෙ කියලා දෙන්නද? තේරුණා සර්. එහෙනම් දැන් හරිනේ. දැන් ඊට පස්සේ ඩිෂෙල් මොකද්ද කරන්න ඕනේ? දැන් ඔන්න ලාභාලාභ ප්‍රකාශනයේ පරිපාලන වියදම්මට 80,000ක් ගිහින් දැම්මා. ආයි සමුච්චිත ෂේ තීරුවට 80,000ක් පැන්සලෙන් එකතු කරා. දැන් මොකද කරන්නේ? අර පැන්සලෙන් එකතු කරපු ටික මකලා 80,000යි 1,60,000යි දෙක එකතු 2,40,000යිනේ. එකපාර මේක මකලා මොකද කරන්නේ? 2,40,000යි කියලා පෑනින් ලියනවා. ඔන්න මේක මොකද කරන්නේ? ලියලා පෑනින් දැන් මොකද කරන්නේ? මේ 1,60,000යි 80,000යි මකලා එකපාරම ගේනවා මෙතෙන්ට කීයයි කියලාද? 2,40,000යි කියලා කියනවා. ගෙනල්ලා මොකද කරන්නේ? ලක්ෂ 8න් 2,40,000ක් අඩු කළා ධාරණාගයට ගිහින් දානවා කීයද? 5,60,000යි කියලා. හරිනේ? ලක්ෂ 8න් 2,40,000ක් අඩු කරාම 5,60,000යි කියලා දානවා. තේරුණාද නැද්ද? තේරුණා සර්. හරි. දැන් මම කරපු ටික මට පිළිවෙලට ගියේ. මොකද්ද මම මුලින්ම කරේ? මොකද්ද මම මුලින්ම කරේ? හරි. ජංගම නොවන වත්කම් වලට තියෙන්නේ හරි. ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍රයි. එතකොට පිරිවැය කියන එකට ඉඩම් ගොඩනැගිලි ලක්ෂ 8යි ලක්ෂ 5යි දැම්මා. ලක්ෂ 5යි දැම්මා. හ්ම්. ඊට පස්සේ ඊළඟ තීරුවට පැන්සලින් පැන්සලෙන් 60,000යි 50,000යි නේ. මේ ඉඩම් ගොඩ දැම්මා. 1,60,000යි 50,000යි දාලා 1,60,000ට 80,000ක් එකතු කරලා 2,40,000ක් විදියට දාලා ඊට පස්සේ ඒක එතන විතරක් දැම්මේ. 2,40,000 නෑ ඒක එතන විතරක් දැම්මේ. 80,000ක් එකතු කරා. 80,000ක් එකතු කරන්න කලින් මේ 80,000 කොහාටද ගිහින් දැන් පරිපාලන වියදම් වලටත් දැම්මා නේද? පරිපාලනය. මොකද දැන් දෙකට යනනේ පරිපාලන වියදම් වලට 80,000 දාලා තමයි 1,60,000ට 80,000ක් එකතු කරේ. 2,40,000. ඊට පස්සේ ඊට පස්සේ ලක්ෂ 8න් 2,40,000 අඩු කරලා ධාරණාගයට දානවා. එච්චර ගේමක් නෑනේ. තේරුණානේ? හරි එහෙනම් මට ඊළඟ එකක් කියන්න. මට ඊළඟ එකව තනියෙන් කියන්න. යන්ත්‍ර සූත්‍ර කොහොමද කරන්න ඕනේ? යන්ත්‍ර සූත්‍ර පිරිවැය වල 50,000ක් තියෙනවා. සමුච්චිත ෂේ තීරුවෙත් නෑ. යන්ත්‍ර සූත්‍ර පිරිවැය වල ලක්ෂ 5යි. සමුච්චිත ෂේ තීරුවේ 50,000ක් තියෙනවා. දැන් මම මොකද කරන්න ඕනේ? 10%ක් ඒකත් ෂේ කරන්න. කොහොමද කරන්නේ? 음. අරගේ ලක්ෂ 8ට 10%ක් බැලුවා වගේ මේකේ ලක්ෂ 5ට 10%ක් බලනවා. කී දෙන්නේ? 50,000යි. හරිද? හරි සර්. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ 50,000 දානවා ඒ යන්ත්‍ර සූත්‍රයේ මොන වියදම්ද? ඒකත් පරිපාලන වියදම්. කොහරද දාන්නේ න? හ්ම්? සර් ඒක පොඩ්ඩක් කියලා දෙන්නකෝ. හා
ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍රයකද ඉඩම් එකද? දෙවෙනි එක. ආ. දැන් යන්ත්‍ර සූත්‍ර ලක්ෂ 5යි අපි මේක පෑනෙන් ලියාගෙන මේක පැන්සලෙන් දාගත්තනේ හරි නේද? මේ දෙක තේරුණානේ. ඔව් සර්. ඊට පස්සේ ලක්ෂ 5 10ක් කියන්නේ කීයද? 50000යි. රයිට්. ගැළපිල්ලත් දැන් කීකට යන්න ඕනද? දෙකකට යන්න ඕනනේ. එහෙනම් සර් 50000 කියන්නේ එතකොට ඔව්. කිය. මේ සූත්‍ර මේ ලක්ෂ 5යිනේ. පිරිවැය ලක්ෂ එතකොට 5යි. ඒකෙන් එතකොට ඒකෙන් 110ක් බලන්නද අනිත් පැත්ත තීරුවට දාන්න? ඔව් ඔව් ඔව්. ලක්ෂ දැන් අරගේ ලක්ෂ 8යි ලක්ෂ 8න් 10ක් නේ 80000යි කියලා කිව්වේ. හරි සර්. දැන් මේකේ ලක්ෂ 5යි ලක්ෂ 5න් 10ක් තමයි 50000යි කියන්නේ. ඒ 50000 කොහටද ගිහින් දාන්නේ? ලාභාලාභ ප්‍රකාශනයේ පරිපාලන වියදම් වලට දානවා. දාලි ඉවරලා මොකද කරන්නේ? මෙතන මේ සමුච්චදේශය කියලා 50000ක් ලියලා තියෙනවානේ පැන්සලින්. ඒකට මොකද කරන්නේ? තව 50000ක් එකතු කරනවා. හරිද? එච්චරයි. ඊට පස්සේ මොකද කරන්නේ? 50000යි 50000යි ලක්ෂයයි පැන්සලෙන් ලියපු එක මකනවා. මකලා මෙතෙන්ද කීයයි කියලා දාන්න එකපාරම. ලක්ෂයයි කියලා දානවා. දාලා ලක්ෂ 5න් ලක්ෂයක් අඩු කරගෙන පස්සේ ධාරණා කියනවා ලක්ෂ 4යි. ඔච්චරයි. හරි සර්. තේරුණාද නැද්ද? තේරුණා සර්. ලොකු දෙයක් නෑ නේද ෂෙල්? ගේමක්ම නෑ හොඳේ. එන්න ලේසි මේ ඕලෙවල් පේපර්ස් නා. හරිද? හරි සර්. හරිද? දැන් පොඩ්ඩක් මේක මම මේකේ රෙකෝඩ් මේකේ මේ මිස්ගෙන් රෙකෝඩින් එකක් තියලා ගන්න. එතකොට ඔයාලට රෙකෝඩින් එක ආයි පාරක් වැඩේ කරන්න පුළුවන් නේ. මේ මම නම් තාම ටිකකින් ක්ලාස් එක කරනවා. මිස්ගෙන් ඉල්ලන්න මිස් රෙකෝඩින් එක පොඩ්ඩක් මට දෙන්න කියලා මේක සොය කරපු එක. එතකොට මිස් දෙයි. හරි ඊට පස්සේ ඔව් මේ දැක්කද මේ? බලන්න බෝඩ් එක මේ ඩිස්ප්ලේ එක බලන්න මේ. පරිපාලන වියදම් 80000 කියලා පරිපාලන ශේ දැක්කද 80000 කියලා දාලා දෙනවා පරිපාලන වියදම් වල. යන්ත්‍ර ශේ 50000 කියලා දාලා දෙනවා පරිපාලන වියදම් වල. දැක්කද? මෙතෙන්ට දානවා ආයෙ මෙතෙන්ට දානවා. මෙතෙන්ට දාන්න ඉතින් එකතු කරනවා හොඳේ. මේ සෝරි මෙතන මේදී. හරි. වැඩේ හරි සර්. තේරුණාද? හරිද? හරි සර් තේරුණා. හ්ම්. අපිට තව පොඩි වෙලාවයි තියෙන්නේ ඩිෂෙල්. මට තව එකට ක්ලාස් එකක් තියෙනවා ඒ ලෙවල් කරන ළමයිගේ. එන්න බලන්න අපි අන්තිම කරවිල්ල බලන්න පුළුවන් කරා. මේ කිව්වා උපචිත ගොඩනැගිලි කුලී ආදායම් 5000යි. උපචිතයි කියන්නේ මොකද්ද ඩිෂෙල්? ගෙවන්න මේකේ නෝට් එකක් දාගන්නවද? නෝට් එකක් ඕනේ නැහැ කියන්නේ මේක රෙකෝඩින් එක තියලා නැත්නම් මේක මොකද කරන්නේ? හොඳම විදිය මොකද්ද? ස්ක්‍රීන්ෂොට් එක ගහගත්ත සර්. අන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න නෝට් ලියන වෙලාවක් නේ. හරි. ඊළඟ මොකද්ද බලන්න? උපජිත ගොඩනැගිලි කුලී ආදායම් රුපියල් 5000යි. ඒ කියන්නේ කුලී ආදායම්. උපජිත ආදායම් කියන්නේ මට වත්කම් වගකීම්ද? ලැබිය යුතු ආදායම් නැත්නම් උපජිත ආදායම් කියන්නේ අපිට මොකද්ද? උපජිත ආදායම් කියන්නේ මොකද්ද? උපජිත ගොඩනැගිලි කුලී ආදායම් කියන්නේ මට මොකද්ද? මූලිකාංගේ වත්කම්ද වගකීම්ද? වත්කම්. හොඳේ. වත්කම්. හරි. උපජිත ආදායම් කියන්නේ වත්කම්. උපජිතයි කියන්නේ තාම ලැබිලා නැහැ. ලැබිය යුතුයි කීයක්ද වත්කම රුපියල් 5000යි. එහෙනම් මේක ජංගමද ජංගම නොවනද දිශේ? ආදායම අදත් හම්බ වෙනවා හෙටත් හම්බ වෙනවා. ජංගමද ජංගම නොවනද? ජංගම. එහෙනම් උපජිත ආදායම් කියලා ගත්තා. ජංගම වත්කම් වලට කීය මොකද කරන්නේ? ගිල රුපියල් 5000යි කියලා දැම්ම. ජංගම වත්කම් තියෙන මූලදත්ත ප්‍රකාශයේද ආදායම් ප්‍රකාශයේද? ජංගම වත්කම් තියන්නේ මූල තත්ත්ව ප්‍රකාශ. එහෙනම් දැන් ඔයාලට මේක ගිහලා මේ උපජිත ගොඩනැගිලි කුලී ආදායම්ගේ රුපියල් 5000ක් ජංගමත්කම වල දාන්න බැරිද? පුළුවන්නේ. ලේසියිනේ. හැබැයි ගැළපිල්ලක් දැන් කීයකට යන්න ඕනද? දෙකකට. ඔන්න දැන් මූලදත්ත ප්‍රකාශයට ගියා. ඊට පස්සේ කොහටද යන්න ඕනේ ඊළඟ තැන? ලාබාලාභ. ඔන්න ලාභාලා ප්‍රකාශයට යන්න ඕනේ. ටක් ගාලා බලන්න ශේෂ පිරික්සුමේ ගොඩනැගිලි කුලී ආදායම් කියලා මොකක් හරි එකක් තියෙනවද කියලා. ටක් ගාලා කියන්නේ විකුණුම් ගැනුම් තොග ණයගති නෑ 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 නෑනේ නෑ. හරිනේ නැහැනේ. ඔන්න මූලදත්ත ප්‍රකාශයට ගියා ජංගමවත්කම් වලට ගිහලා 5000යි දැම්මා. ආදායම් ප්‍රකාශනයේ මේක ප්‍රධාන ආදායමක්ද ගොඩනැගිලි කුලී ආදායම් කියන වෙනත් ආදායමක්ද? දැන් පෙරේරන් සංසගේ බනිස් විකුණනවා කියන්නේ ප්‍රධාන ආදායම. කුලී ආදායම් කියන්නේ වෙනත් ආදායම. එහෙනම් මේකත් ප්‍රධාන ආදායමද වෙනත් ආදායමද? වෙනත්. එහෙනම් මේ ජංගමවත්කම් වලට 5000යි කියලා දැම්මා. වෙනත් ආදායම් වලට ගිහලා මේ 5000යි කියලා දැම්මා. ඔච්චරයි යන්නේ තියෙන්නේ මහ ලොකු දෙයක් නෑ. ගැළපිල්ලත් දැන් දෙකට යනවා නෙච්චර වෙන්න ඕන. හරිද? හරි සර්. එහෙනම් කියන්නේ උපජිත ආදායම් කොතනද දාන්නනේ උපජිත ආදායම් කියන්නේ මොකද්ද මට මූලිකාංගේ ජංගම වත්කම්ද වගකීම්ද උපරිසාදායම් කියලා කියන්නේ
ජංගම ජංගම වත්කම්. මොකද්ද? වත්කම්ද වගකීම්ද? ජංගම වත්කම්. මේ දක්කද මේ ජංගම වත්කම් වලට කියලා රුපියල් 5000 කියලා දැම්ම ලකුණු භාගයයි. ඊට පස්සේ ගොඩනැගිලි කුලී ආදායම් කියලා වෙනත් ආදායම් වලට ගිහින් දානවා 5000යි. එතනට භාගයයි ලකුණ. දැක්කද? හරිද? හරි සර්. හරි. ওই ටිකට තමයි වැඩිම ලකුණු ප්‍රමාණයක් ගන්න. ඊට පස්සේ ඉතින් ওই තීරණ ටික දාගෙන යන්න තියෙන්නේ. හරිද? මේ අදාළ තැන් වලට ගිහිල්ලා මේ ශේෂ පිරික්සුමේ දැන් ඒ ටික දැම්මයින් පස්සේ මේ විකුණුම් ආදායම් ප්‍රකාශයේ විකුණුම් කියන තැනට ලක්ෂ 8 දැම්මා. ගැනුම් කියන තැනට ලක්ෂ 4,50,000 දැම්මා. ආරම්භක තොගේ තියෙන ආරම්භක තොගේ කියන තැනට ලක්ෂ 2 දැම්මා. ඔච්චරයි. ඔක කරන් යන්න පුළුවන් මේ. ඕන එකක් පෙන්නන්න. මේ විකුණුම් කියන තැනට ගියා ලක්ෂ 8 දැම්මා. ගැනුම් ආරම්භක තොගේ තියෙන තැන ලක්ෂ 20 දැම්මා. ගැනුම් කියන තැනට ලක්ෂ 4මාර දැම්මා. ඔච්චරයි තියෙන්නේ. ඕක ගාන බැලන්ස් වුණත් එකයි නැතත් එකයි බැලන්ස් වුණාට ලකුණු හම්බෙන්නේ නැහැ. නෑ ඔයගොල්ලන්ට ඕලෙල් හම්බෙන්නේ නැහැ. ඒ ලෙවලට හම්බෙන්නේ නැති. හරි ඕලෙල් වලට මේ ලකුණක් භාගයක් දීලා තියෙනවා මේ. නෑ. සුද්ධ ලාභයට දෙතින මම හිතන්නේ බැලන්ස් වුණාට ලකුණු දෙන්නේ නැහැ. නෑ මේ තින්නේ. දැක්කද? බැලන්ස් වුණාට ලකුණු හම්බෙන්නේ නැහැ. සුද්ධ ලාභයට ලකුණු හම්බෙන්නේ එච්චරයි. හරි ඔයා නිකන් ඔය ටික දාලා දාන්න. හරි. වැඩේ තේරුණාද මේ මිෂෙල්ට? ඔව් සර්. හරි. එතකොට මිෂෙල් මේ මම හිතනවා මොකක්ද දෙයක් කරගත්ත නේ ටික ලොකු දෙයක්. ඔව් සර්. හරි. මොකක් හරි තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න මට හරි මිස්ටර් හරි දාන්න දාලා අපි මේ කරමු. මොකක් හරි තිබ්බොත් එන එක්සෑම් එක හොඳට කරන්න මොකක් හරි තිබ්බොත් අහන්න හොඳේ. හරි සර්. මම දැන් ඊළඟ ක්ලාස් එකක් තියෙනවා ඩිසෙල් නැත්නම් මම තාටියක් මොකක් හරි කියලා දෙනවා. මේ මොකක් හරි තිබ්බොත් මැසේජ් එකක් දාන්න මට වොයිස් මැසේජ් එකක් කරලා දාන්න මම එහෙම කියලා දෙන්න මොකක් හරි තිබ්බොත් කියලා දෙන්න. හරි. හරි සර්. හරි ඩිසෙල් හරි බයි. සර් ගොඩ් බ්ලෙස්. හරි.